වේල්කම් ගයිස් අද ගෙනල්ල තියෙන ඔගොලොන්ට අලුත් ත්‍රීව එකක් ඔක්කොටම කලින් කියන්නම් ඔගොල්ලු මං කවදි කියල දන්න මම මේ චැනලකින් ඔගොලන් ඉස්සරට ගේන්න බලාපොරොත්වෙන මොබයිල් ෆෝන් රිවස් වගේම ටෙක් ගැජෙට්ස්වල රිවස් ඉතින් ඔගොලන්ට මං පුළුවන් තරම් ඔනස් රියක්ෂන් එක දෙන්න තම බලාපොරොත්තු වෙන්නේ මොකද මේ ඩිවයිසස් මම කිසිම දෙයක් වෙන තැනකින් ගන්න වන මේ මම යස් කරන ඩේලි යස්කන් රිවයිස් තමයි මම රියව ගන්න බලාපොරොත්තු වෙන්නේ සෝවිදි අද ගෙනල්ල තියෙන්නේ 11 Pro Max එක මේක ටිකක් පරණ ඩිවයිස් එකක් පරණ කිව්වට ටිකක් නෙමෙයි මේක අවුරුදු 5ක් විතර පරණ ඩිවයිස් එකක් හැබැයි මේක 2025 මේ ෆෝන් එක ගන්න කෙනෙක්ට තාමත් හොඳට යූස් කරන්න පුළුවන් ඩිවයිස් එකක් කියලා මම බය නැතුව කියනවා මොකද මම මේක යූස් කරනවා මගේ පර්සනල් ෆෝන් එක විදිහට මේ දවස්වල ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම මේකේ ඩිසයින් එක ගැන කතා කරොත් මේකේ මෙටල් බොඩි එකක් තියෙනවා ඒ වගේම ග්ලාස් බෑග් එකක් තියෙනවා ඇත්තටම මේකේ තියෙනවා ෆ්ලැග්ෂිප් ඩිසයින් එකක් විදිහට 2025 ආපු ෆෝන් එකක් එක්ක උනත් කම්පීට් කරන්න පුළුවන් තත්ත්වයේ ඩිසයින් එකක් ඔයගොල්ලන්ට මේ ඩිවයිස් එකේ තියෙනවා ඒක ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ ඉතින් guys මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේකේ 6.5 inches වගේ ලොකු ඩිස්ප්ලේ එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් දැන් 2024 දී 2025 දී වගේ රිලීස් වෙච්ච ෆ්ලැග්ෂිප්ස් වල තියෙන්නේ 6.9 inches 6.7 inches ඒ වගේ ලොකු ඩිස්ප්ලේස් තමයි ඉතින් මේක ආපු කාලෙත් එක්ක මේ තරම් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන එක ගැන ප්‍රමාණවත් කියලා අපිට කියන්න පුළුවන් මොකද මේක රිලීස් වුණේ 2019 මේක අපිට මැක්සිමම් බ්‍රයිට්නස් එක විදිහට නිට්ස් 1200ක් තමයි ඔන් පේපර් කියලා දෙන්නේ ඕනම අවුවක මට නම් කිසිම ප්‍රශ්නයක් කළා නැහැ ඩිස්ප්ලේ එක පේන්නේ නැති ප්‍රශ්න වෙලා නැහැ ඩිස්ප්ලේ එක හොඳටම පේනවා ඕන අවුව වෙලාවක ඉතින් අපි ඩිස්ප්ලේ එක ගැන ඒ විදිහට කතා කරා අපි මේක පර්ෆෝමන්ස් ගැන කිව්වොත් මේක මම ගේම්ස් ප්ලේ කරනවා මම ගේම්ස් වැඩි පුර ප්ලේ කරන කෙනෙක් සාමාන්‍යයෙන් ඉතින් ගේම්ස් වලදී ඇත්තටම කිව්වොත් මේකේ බැටරි එක එච්චර හොඳ නැහැ මොකද මේකේ ඔයගොල්ලෝ ගේම්ස් එක දිගට ප්ලේ කරොත් එහෙම සාමාන්‍යයෙන් ෆුල් charge එකකින් පැය 2.5ක් 3ක් වගේ තමයි මට මේක මේ තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකද device එකේ performance අතින් කිසිම අඩුවක් නැහැ games වල frames drop වීමක් එහෙම දෙයක් මට බලා ගන්න ලැබිලා නැහැ හැබැයි battery ගැන කතා කරලා පොඩි ඉෂුව එකක් තියෙනවා අනිත් app social media apps ඒ වගේම camera එක use කරද්දී heat එකක් ඒ වගේ දෙයක් ලොකුවට බලාපොරොත්තු වෙන්න නෑ මේ device එක හොඳට heat management එහෙම හොඳ තත්ත්වයක තියෙනවා updates තාමත් එනවා මේ device එකට ඉතින් ගොඩක් දෙනෙක් iPhone එකක් තෝරගන්නේ ඒකේ තියෙන software experience එක වගේ මේකේ තියෙන camera performance ගැන ඉඳලා ඉතින් මේකේ software experience එක ගැන කිව්වොත් iOS 18 තමයි මේක run වෙන්නේ දැන් කිසිම lag එකක් නෑ guys මම apps ගොඩක් use කරන ෆෝන් එක කොහොමද පේනවද දන්නේ apps මේකේ මාර තොගයක් තියෙනවා ඉතින් මට මේ apps use කරද්දී apps වලින් multitasking කරද්දී කිසිම ප්‍රශ්නයක් කළා නෑ මොකද 4GB RAM එකක් තියෙනවා ඇත්තටම iPhone එකකට 4GB RAM එකක් කියන්නේ decent RAM එකක් ඔයගොල්ලන්ට day to day life එකේ පාවිච්චි කරන social media වලදී ඒ වගේම කැමරා එකේදී වගේ කිසිම lag එකක් බලා ගන්න නෑ මේ device එකේ latest update එක තිබිලා මේකට මම හිතනවා තව අවුරුද්දක් වගේ updates දෙයි Apple සමාගම දැන් බලමු භයානකම part එක battery life එක battery life එක නම් මම හොඳයි කියලා මේ ෆෝන් එක recommend කරන්නේ නෑ මොකද මේ ෆෝන් එකේ battery එක මේක release වෙච්ච කාලෙත් එක්ක බලද්දී ගොඩක් second hand market එකේ තමයි ඔයගොල්ලෝ මේ device එක දැන් ගන්න පුළුවන් brand new මේ device එක ගන්න බෑ ඉතින් ඔයගොල්ලන්ට මේකේ ආසන්න වශයෙන් battery health එක 75ට අඩු device තමයි ගොඩක් second market එකේ තියෙන්නේ ඉතින් මේ 75ට අඩු කියන්නේ සාමාන්‍යයෙන් මගේ device එකේ health එක තියෙනවා 73ක් ඉතින් මේ 73 health එක තියෙනකොට මේකේ උදේ මම 4 වගේ ෆෝන් එක charge එකකින් ගලවුවොත් අවස 3 වගේ වෙද්දි ෆෝන් එක ඩෙඩ් වෙන්න බලනවා ඒක ඉතින් පොඩ්ඩක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක් මොකද ෆෝන් එකක් ගන්නකොට බැටරි එක ගැන ගොඩක් හිතන්න ඕනේ
නමුත් අපි මේක ප්‍රයිස් ටැග් එකත් එක්ක බලද්දි ඒක ලොකු ප්‍රශ්නයක් කියලා කියන්නත් බෑ. මොකද මේක දැන් උගලන්ට ගන්න පුළුවන් 64GB version එක ආසන්න වශයෙන් 90000කට 95000කට වගේ. ඒ ප්‍රයිස් එකත් එක්ක ඔයගොල්ලන්ට ගන්න තියෙන අනෙක් බ්‍රෑන්ඩ් නිව් ෆෝන්ස් වලට වඩා මම හිතනවා මේ වගේ ෆෝන් එකකට යන්නේ හොඳයි කියලා. ඊට පස්සේ අපි කතා කරමු මේකේ කැමරා එක ගැන. ට්‍රිපල් කැමරා සෙටප් එකක් තියෙනවා. ටෙලිෆෝටෝ ලෙන්ස් එකක් තියෙනවා, ඒ වගේ අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා, ස්ටෑන්ඩඩ් වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. මේකෙන් අපිට ඩීසන්ට් ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව. ඔයාලට ෆොටෝග්‍රැෆි ටාගට් කරන කෙනෙක්ට මම මේ ඩිවයිස් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මාකට් එකේ ගොඩක් ෆෝන්ස් තියෙනවා මීට වඩා කැමරා ක්වොලිටි එක වැඩි. ඒ වගේම අපිට ලෙන්ස් වලින් ටෙලිෆෝටෝ zoom එකේ මීට වඩා ගොඩක් වැඩි ලෙන්ස් ෆෝන්ස් තියෙනවා නේද? ඒක නිසා මම මේක ෆොටෝග්‍රැෆි ටාගට් කරලා මේ ෆෝන් එක ගන්න යන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ මේ ෆෝන් එක normal day to day use කරන ගන්න කෙනෙක් නම් මේකේ කැමරා එක ඔයාලටත් වැඩි කියලා කියන්න පුළුවන්. මොකද ඔයගොල්ලන්ට මේකේ rear facing වගේම front facing cameras දෙකෙන්ම 4K 60 videos record කරන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. ඒ වගේම හොඳ quality එකකුත් තියෙනවා වීඩියෝ වගේම ෆොටෝ දෙකේම. ඔයගොල්ලන්ට 2x portrait photos බලා ගන්න පුළුවන්. මම samples ටිකක් දාන්නම් වීඩියෝ එකේ. ඒ වගේම කැමරා එක ගැන decent කියලා තමයි කියන්න දෙන්නේ. කිසිම issue එකක් නැහැ කැමරා එකේ. වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලන්ට දැනගන්න තියෙන හැමදේම මම කවර් කරා කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකේ අවුල් එහෙම තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම කියපු දේවල් වල ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. වැරදි දැන් ඇති. ඉතින් මේ ෆෝන් එකේ හොඳ වගේම නරකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒකට බලපාන මේ ෆෝන් එක ගන්න ඕගොල්ලෝ ඇයි කියන හේතුව. මොකද මේ ෆෝන් එක day to day use කරන සුපර්. කිසිම බයක් නැතුව ගන්න පුළුවන් ඩිවයිස් එකක්. හැබැයි ඔයගොල්ලෝ මේක සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් විදිහට ගන්නකොට ගොඩක් පරිස්සම් වෙලා ගන්න ඕනේ. ඒ මාකට් එකේ තියෙන ගොඩක් ඩිවයිසස් වල ඩිස්ප්ලේ, බැටරි ඒ වගේම හවුසින් ගොඩක් දුරට රීප්ලේස්. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ හොඳ අවධානයෙන් ෆෝන් එක හොඳට බලලා දන්න කෙනෙක් එකන් ගිහලා හරි චෙක් කරලා ගන්න. කිසි ප්‍රශ්නයක් නැතුව මම ඔයගොල්ලන්ට ගැරන්ටි කරනවා තව අවුරුදු 2-3ක් යනකම් මේ ඩිවයිස් එක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඩීසන්ට් ඩිස්ප්ලේ එකක් තියෙනවා. හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම හොඳ ස්පීකර් ක්වොලිටි එකක් තියෙනවා. බැටරි එකත් ඇවරේජ්. සාමාන්‍ය යූසර් කෙනෙක්ට බැටරි එක මේක වර්ස්ට් කියන්න බෑ. හැබැයි සුපර් කියන්නත් බෑ. ඔය දෙක අතර මැදි තරමකට වගේ තමයි බැටරි එක නම් තියෙන්නේ. ඉතින් ගයිස් ඔයගොල්ලන්ට මම මේ ෆෝන් එක රෙකමන්ඩ් කරනවා. අවුලකට තියෙන බැටරි තමයි. තව කැමරාව ටාගට් කරන කෙනෙක් මේ ඩිවයිස් එකට යන්න එපා. ඔයගොල්ලන්ට වෙන පික්සල් වගේ ඩිවයිස් එකකට යන්න පුළුවන්. තම Huawei ෆොටෝග්‍රැෆි සීරීස් එකට යනවා නම් P සීරීස් එකට යන්න පුළුවන්. ඒ වගේ ඩිවයිස් එකක් තෝරගන්න පුළුවන් මේ ප්‍රයිස් රේන්ජ් එකේම. ඉතින් වීඩියෝ එකේ අවුල් මොනවද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න, subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඊළඟට වීඩියෝස් වලින් මම ඔයගොල්ලන්ට තවත් මේ වගේ ෆ්ලැග්ෂිප් එකක් ගෙන බලාපොරොත්තු වෙනවා.